මගේ channel එකේ ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ කරන්න යන්නේ පොඩි වැඩක්. අපේ ෆයිට් එකට ටැංකිය ලොත් වෙලා තිනවා. මම ගොඩ ඒ පේරාදී. දැන් ලස්සනේ ගයිස් ටැංකිය ගාන ලොක් එකක් තියෙනවා දැන් නම්. අපේ බෙටත් ඉන්න එක වැඩි ගාන කොහොමද එයා අතර පොල් කටු ගෙදර දාලා තියෙනවා. පොල් කටු ගෙදර දාලා තියෙනවා. සේතන ස්ට්‍රික් වුඩ් ටිකක් දාලා තියෙනවා. ලයිට් එක ඉන්නවා. මේකේ උඩ ලයිට් සිස්ටම් එක ගැන කතා කරොත් ඉතින් අපේ රිමෝට් කාර් එක දිගට තමයි ලයිට් එක තියලා තියෙන්නේ. නැත්නම් මේක කැඩෙනවා. ලස්සනනේ ගයිස් ටැංකිය. ලස්සනයි. ඉතින් මම මේකේ සෙට් එක යූස් කරලා පෙරලෙනවා ගයිස්. බඩු පෙරලෙනවා ගණන් ගන්න එපා. බඩු පෙරලෙනවා මේක පෙරලෙනවා ගයිස්. හයි ඔන්න හො තමයි ඉතින් ටැංකිය ලස්සනයි. යට වැලි දාලා දෙනවා කරන්න වෙනද ඒක වැලි කියන්නවත් බෑ. නිකන් ගල් කෙට වගේ තියෙන්නේ. දැන් ගයිස් මාරම ලස්සනක් තියෙනවා ටැංකිය අපිට වෙනදී. එච්චරයි ඉතින්. සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් දාන්න. කමෙන්ට් උන් දාන්න. මම Q&A එකක් කරනවා. Q&A එක කරන්න ඉතින් කමෙන්ට් නැතුව බෑනේ. උපරිම ප්‍රශ්න අහන්න වැඩිම ප්‍රශ්න අහන එක්කිනාට මම මෙයාට වැඩි ලස්සන බෙටා කෙනෙක් දෙනවා. හරිද? මෙයාට වැඩි ලස්සන බෙටා කෙනෙක් දෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි කමෙන්ට්. හරිද? මම කමෙන්ට් කියවන ගත්තාම කමෙන්ට් බින්දුවයි සමහර වෙලාවට. ඒ හින්දා දාන්න. එච්චරයි අපි